ඉතින් ඔන්නකොට දවසකින් වීඩියෝ එකක් කරන් ඇවිල්ලා තියෙනවා මේක Honda Civic FD series එකේ වාහන පදින කට්ටියට වැදගත් වෙයි කියලා හිතනවා. ගොඩක් අයට මේකේ මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එකක් තමයි call start එකේදී ගිය engine හොර වෙන එක. අනිත් එක තමයි පාකින් එකට දානකොට ලොකු noise එකක් එන එක සහ commonly මෙන්න මේ D එකට තියෙන bulb එක flash වෙන එක. ඉතින් මේ සීරීස් එකේ මේක වෙන්න පුළුවන් possibleම chaos එක තමයි මේකේ line filter එකක් තියෙනවා. මේක ඇත්තම කියනවා නම් මම ඔයාලට වෙන්නන්නම් මොකද්ද වෙන්නේ කියන එක. live data check කරනකොට අපි දැකපු දෙයක් තමයි මේකේ solenoid B C කියන දෙකම stuck open stuck off modes වල නතර වෙලා තියෙනවා. ඒ කියන්නේ මේකේ valve body එකක් විදියට එන unit එකක් විදියට නෙමෙයි තියෙන්නේ. gearbox එකට පිටින් ඇවිල්ලා තියෙන solenoids කීපයක් තියෙන්නේ. ඉතින් මේකේ සාමාන්‍යයෙන් එක solenoid එක වගේ issue එකක් තියෙනවා නම් ගැටලුවක් නැහැ. නමුත් මේකේ solenoid දෙකක් මේ විදියට පෙන්නනවා තියෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම oil flow එකේ oil pressure එකේ issue එකක් තියෙනවා වෙන්න පුළුවන්. හැබැයි ඒක check කරන්න පුළුවන් අපි live data check කරනවා වගේම scanner එක through මේ solenoids වැඩ කරනවාද නැත්නම් line වල issues තියෙනවද wiring වල issues තියෙනවද කියලා බලන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් කරන්න බැරි නම් ඉතින් මල්ටිමීටර් එකකින් එතකොට වෝල්ට්මීටර් ටෙස්ට් ලැම්ප් එකකින් වගේ චෙක් කරලා බලන්න පුළුවන්. නමුත් අපි මේකේ අපිට ටූල් එක තියෙන නිසා ඉතින් අපි ලයිව් ඩේටා චෙක් කරනවා වගේම බලනවා මේක මැනුවලි ඔන් ඔෆ් කරලා solenoids වැඩද කියලා. ඉතින් solenoids වල ඔයාලට ඇහෙනවා ඇති solenoid වැඩ කරන noise එක ඇහෙනවා. ඉතින් මේකෙන් අපි තීරණය කරා මේ solenoids වල issue එකක් නැහැ අනිවාර්යයෙන්ම line block එකක් තමයි ඇත්තේ කියන එක. ඉතින් මේක ඔයාලට කියන්න ඕනකම තියෙන්නේ මට මේකේ සම්පයක් ගලවලා oil change එකක් කරනවා වගේ gearbox එක oil change එකක් කරන්න side එකෙන් එන drain nut එකක් එන්නේ. නමුත් මේ වාහනේ gearbox එකට line filter එකක් ඇවිල්ලා තියෙනවා. ලොකු impact එකකදී gearbox service එක හොර repair එකදී දාන filter එකක් වෙනම ඇතුලේ තියෙනවා. නමුත් service එකකදී මාරු කරන්න ඕන filter එකක් තියෙනවා. මෙන්න මේ filter එක. මේක තියෙන්නේ කෙලිම air filter side එක පිටිපස්සෙන් throttle body එකට යටින් service එක කරනවා අනිවාර්යයෙන් මේකත් මාරු කරන්න gear oil change එකත් එක්ක. ඉතින් මේක නිසා තමයි මේ issue එක ඇවිල්ලා තිබුණේ. filter එක block වුණාට පස්සේ solenoids වලට යන oil pressure එක අඩු වෙනවා dust එක නිසා oil pressure එක නැති වුණාම වෙන්නේ solenoid on off වෙනවා නමුත් on කරන oil flow එක නැති වෙන එක. ඉතින් මේක අනිවාර්යයෙන්ම ඔයාලගේ service එකේ check කරලා බලන්න. අපි එතනින් එහාට live data එකක් බලනවා මේකේ alternator එක සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවා කියලා කලින් customer complaint එකක් දාලා තිබ්බා. ඉතින් ඒකත් දැන් මේ check කරන ගමන් තියෙන්නේ. ඉතින් මේ වෙලාව normal repairs වෙන්න පුළුවන්. නමුත් අර වගේ gearbox එක සම්බන්ධයෙන් FD1 2 6-7 වගේ ඔය යන වාහනවල Civic series එකේ gearbox එක auto CVT ඇවිල්ලා තියෙන වගේ අනිවාර්යයෙන් මේක check කරගන්න. ඔයාලගේ ගොඩක් අය මේක oil filter එකක් එන්නේ නැහැ drain කරලා oil change එක විතරයි කරන්න ඕනේ කියලා කරලා තියෙනවා මම දැකලා තියෙනවා. ඉතින් ඔයාලගේ service එකේදී මේ දේවල් මාරු කරලා හරියට service එක කරගන්න.